කාර්යභාරය මොකද්ද සමාජවාදී දේශපාලන පක්ෂයක කාර්යභාරය මොකද්ද? ඔව් බෙදිලා නේ විවිධ දේවල් විවිධ හේතුන් තුලින් ආගම් ಜಾති කුල මල ભેද ආර්ථික තත්ත්වයන් රැකියා සිහින මේ දේවල් වලින් බෙදිලා ඉන්න නිර්ධන පන්තිය පොදු අරමුණක් වෙත සංවිධානය කිරීමේ වගකීම දෙන කාටද? මාක්ස්වාදී දේශපාලන පක්ෂයට නැත්නම් කොමියුනිස්ට් පක්ෂයට. පැහැදිලිද? සමාජවාදී දේශපාලන පක්ෂයක නායකයෝ වේදිකාවක කතා පවත්වලා විතරක් ඇද්ද? මදි. මොකද්ද කරන්න ඕනේ? බිමට බහින්න ඕන. මොන පන්තියට බහින්න ඕනේ? නිර්ධන පන්ති අතරට යන්න ඕන. ගිහිල්ලා නිර්ධන පන්ති අතර පොදු එකගතාවයක් ඇති කරන්න ඕන. මොන පන්තියට විරුද්ධවද? ධනපති පන්තියට විරුද්ධ. පැහැදිලිද? ඒකල නිර්ධන පන්තිය පොදුවේ සාමූහික බහුජන කණ්ඩායමක් බවට පත් කරන්න ඕන ධනවාදයට එරෙහි. එහෙම බහුජන සංවිධානයක් නිර්මාණය වෙද්දී දෙමළ, මුස්ලිම්, සිංහල, බර්ග, මැලේ හැම ජාතිකයෙක්ම එකතු වෙන්න ඕනේ නැද්ද? එකතු වෙන්න ඕනේ. මම මේ ලංකාව උදාහරණයක් කරගෙන කිව්වේ. හරි. එහෙනම් මුළු ලෝකෙම ධනපති පන්තියට එරෙහිව කාල් මාක්ස් කියනා වගේ අරගලයක් කරන්න නම් නිර්ධන පන්තිය හරි බෙදිලා ඉන්න එකකින් ඉවත් වෙලා සාමූහිකව එකට එකතු වෙන්න ඕනේ. ඒ එකතු කිරීමේ වගකීම දෙන කාටද? මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂය. හරිද? තේරුණා? එහෙම තමයි අරගලය සිද්ධ වෙන්නේ. හරිද කියන්නේ? මේක රුසියාවේ උනේ කොහොමද? දැන් රුසියාවේ සමාජවාදී අරගලය සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා. හැබැයි මේක රුසියාවේ කරා කොහොමද කරේ? රුසියාවේ V.I. ලෙනින්ගේ නායකත්වයෙන් බොල්ෂෙවික් පක්ෂය මොකද කරේ? රුසියාව පුරාම පුතේ වෙනකොට ලෝකේ ගොඩබිම් ප්‍රමාණයෙන් 6න් එකක් රුසියා ඒ තරම් විශාලයි. හැම තැනම පිහිටෙව්වා බොල්ෂෙවික් සභා. මොනවද වෙලෙවේ? බොල්ෂෙවික් සභා, සෝවියට් සභා. තේරුණා? හැම ගමකම මේ සභා පිහිටවලා හැම ගමකටම ගෙනිච්ච මේ දේශපාලන පණිවිඩය. මම දැක්ක මේ මෑත කාලේ ගිය පැතිකරනවලදී මේ ක්‍රමේ භාවිතා කරා ලංකාවේ දේශපාලන පක්ෂ දැන් බලයේ ඉන්න දේශපාලන පක්ෂ. මොකද? ජාතික ජන බලවේගය. මම දැක්ක හැම ගමකම හැදුවා නේද කොට්ටාස් සභා කියන එක. ඒ කොහේ මොන ආකෘතියද? 1917 රුසියාවේ හදපු සෝවියට් සභා ආකෘතිය තමයි මේ කොට්ටාස් සභා කියලා ගම්වල පිහිටවට ගිහින් තියෙනවා ගන්න. හරි. ඇතිවනේ. හරි. එතකොට එහෙනම් මොකද්ද මාක්ස්වාදී අරගලය කරන්න අනිවාර්යෙන්ම සමාජවාදී පක්ෂයේ ප්‍රධාන වගකීම මොකද්ද? මොකද ප්‍රධාන වගකීම? කියන්නේ බලන්න කියන්නේ මෙච්චර කියලා. නිර්ධන පන්තිය සාමූහිකව එකට එකතු කරන්න ඕන. කාට විරුද්ධවද? ධනපති පන්තිය. තේරුණාද? දැන් අද ඉඳන් වලට උන